iPhone එකනේ අද සනසල අපි කතා කරන්න ආයේ සනසලුන් YouTube channel එක තුළින් ඇත්තටම මේ මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒ වුණාට මේක දැන් ගොඩක්ම කට්ටියට තියෙන ලොකු විවසනයක් වගේ වෙලා තියෙනවා මුළු ලංකාවෙම මේ රෑෂ් එකක් බෝ වේගෙන යනවා ඉකිලි වල සහ තට්ටන් වල ඊට පස්සේ ඒක මුළු ඇඟටම එනවා. ඉතින් මේක ගොඩක් අයගේ තියෙනවා ගැහණු පිරිමි ભેදකින් තොරව කවුරුත් මේකට මේ ගැන වැඩි කියන්න ලැජ්ජයි බෙහෙත් ගන්න ලැජ්ජයි. ඉතින් එහෙම කරන්න එපා. මේක සමහර විට මූණට පවා එන්න පුළුවන්. මම දැකලා තියෙනවා ඇඟිලි කරු වලට පවා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ඉකිලි ආශ්‍රිතයෙන් සහ පිටිපස්ස තට්ටන් ආශ්‍රිතයෙන් මෙන්න මේ රෑෂ් එක. ඉතින් මේක කිසිම බලධාරියෙක් රජයේ හෝ වෛද්‍ය ආයතනයකින් කිසිම කෙනෙක් මම දැක්කේ නැහැ මේකට කිසිම පිළියමක් කරනවා. ඉතින් ඒක නිසා මේක ගොඩක්ම ව්‍යාප්ත වෙලා තියෙනවා සෑහෙන කට්ටිය කරලා තියෙනවා. ඉතින් මේකට තාමත් නිසියාකාර බෙහෙතක් හොයාගන්නත් නැහැ. කිසිම පිළියමක් හොයාගන්නත් නැහැ. ඉතින් ඒක නිසා අපි දැන් ඔයගලන්ට කියන්නේ මේකෙන් ගොඩක්ම ප්‍රයෝජන වෙන්න යම් කිසි ගැණිවසගේ එක්කෙනෙක්ගේ තියෙනවා නම් ඔයගලන් ඒ අයගේ ඇඳුම්වත් එකට දාලා හොදන්න එපා. ඒ ඇඳුම් අඳින්න යන්නත් එපා. ඒ ඇඳුම් වෙනම සෝදන්න අනිවාර්යයෙන්ම විශේෂත්ව වෛද්‍යවරයෙක්ට කියලා මේක පෙන්නලා අනිවාර්යෙන් බෙහෙත් ගන්න. මේක ලොකු විවසනයක් වෙලා තියෙනවා. ඊටමත් වේගෙන් බෝ වෙලා යනවා මේ රෑෂ් එක. සමිසල YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඔයගොල්ලන් පේන ඇති මේ රූප රාම වල මම පෙන්නන්න. මේක රිලේෂන් හොඳ වෙන්නේ නැහැ දැන්. මේක දැන් ඇවිල්ලා අවුරුද්දකට වගේ කිට්ටු වෙන්න යනවා. ගොඩාක් පායන කාලයක් තිබ්බන්නේ ඒ කාලෙත් තමයි මේක වැඩි උනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේක වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. මේ අනිවාර්යයෙන්ම ගොඩක් අයට තියෙනවා. ඒ රෙදි එකට දාලවත් හොදන්න එපා. මේක කිසිම මන් දන්නේ මේ සෞඛ්‍ය ආයතනකින්වත් මේ ගැන කිසිම මේ දැනුම් දීමක් හරි මේකට නිසි පිළියමක් හෝ කිසිම ගම් මට්ටමින් හෝ එක්ක රටේම තියෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ කිසිම තැනකින් මේකට කිසිම උපදේශක් හෝ පිළියමක් හෝ බෙහෙතක් කිසිම නැහැ. ඒ වගේම තමයි අර තව තියෙන ලෙඩක් චිකන් ගුන්නිය කියන ඒකත් මහා භයානක ලෙඩක්. හරිම අමාරුයි. ඇත්තට මටත් හැදුණා. කිසිම බෙහෙතක් නැහැ. කිසිම වෛද්‍යවරයෙක් ඒ ගැන දන්නේත් නැහැ. එක බෙහෙත් දෙනවා ලක්ෂයක් විතර ගියා වියදම බෙහෙත් වලට විතරක්. ඒත් කිසිම ගුණයක් නැහැ. තාමත් චුට්ටක් තියෙන මට නම් චිකන් ගුන්නිය කියන අමාරු ජොයින්ට් පේන් තමයි ඉන්නේ ගොඩක්ම. ඉතින් මේවා ගැන කවුරු හරි හොයලා බලනවා නම් හොඳයි. මේක බලන හොඳ වෛද්‍යවරයෙක් හරි වෙද මහත්තයෙක් හරි ඉන්නවා නම් මේකට හොඳ බෙහෙතක් ඊටමත් සහන මිලට ලබලා දෙන්න. මේ කියන්නේ මේ රෑෂ් එකක් තියෙන එකට එක නම් කියනවා. ඉතින් ඒක ගොඩාම භයානක රෑෂ් එකක්. ඒකට හොඳ බෙහෙතක් තියෙනවා නම් ඉතා සුළු මුදලකට හැමෝටම ලබා දෙන්න. නැත්නම් මේක ලොකු විවසනයක් වෙනවා. මුළු රටේම ඇඟවල මේ රෑෂ් එක ගිහිල්ලා. ඉතින් මට අද ඔන්න ඕක තමයි කියන්න ඕනේ. මගේ ඉන්න YouTube channel එකේ ප්‍රේක්ෂකයනි ඔයගලන්ටත් මේ අසනීපේ තියෙනවා. ඔයගලන් ගොඩක් ප්‍රේසන් වෙන්න. මොකද මේ නැත්තම් මේ වෙන්නේ මේ ඔයගලන්ට ගොඩක්ම මේ අපහසුතාවයකටපත් වෙන්න මේක ලොකු විවසනයක්. ඒක නිසා ඔයගලන් මේකෙන් ප්‍රේසන් වෙන්න.